හිතලා බලන්න. සෝබා දහමේ තියෙන ලොකුම අභිරහස් සමහර වෙලාවට හැංගිලා තියෙන්නේ අපි හැමදාම දකින ඒත් ඒ හැකේක ගණන් ගන්නෙ නැති දේවල් ඇතුළමයි. අපි ඒව දිහා බල්ලා හිතන්න පුළුවන් මේ අර සාමාන්‍ය දෙයක් නේ කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. අන්න හරි. මේ තියෙන්නේ පිරිසිදු ඇමතිස්ට්. බලන්නකෝ ඒ උද්දාමය වටිනා මැණික් නිධානයක්ම හම්බුණා කියලා හිතපු පාෂාණ එකතු කරන්නන් පිරිසක් තමයි ඔහොම කියන්නේ. එයාලා හිතුවේ එයාලට හම්බ වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න අර ලස්සන දම් පාට ඇමතිස්ට් ගල් කියලා. හැබැයි මොකද හිතන්නේ? මේක ඇත්තටම ඊට වඩා ගොඩක් දුර්ලභ ගොඩක් වටින දෙයක් වුණත් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මේ කතාවේ තියෙන ලොකුම අභිරහස. අපි බලමු ඒක විසඳන්න. හොඳයි එහෙනම් අපි කිලින්ම යමු කතාවට. බලමු කොහොමද මේ ඇමතිස්ට් කියලා හිතාගෙන හිටපු දේ ඇත්තටම ඇක්සිනයිට් කියන හරිම දුර්ලභ මැණිකක් උනේ කියලා. ඔන්න ඔතනදි තමයි කතාවට භූවිද්‍යාඥයෙක් එන්නේ. ජැක් විටල්ස්. එයා තමයි ඇවිත් ඇත්ත කතාව හෙළි කරන්නේ. එයා කියනවා නෑ වැන්කූවර් දූපතින් සම්භවෙච්ච මේ දම්පාට ගල් ඇමතිස් නෙවෙයි කියලා. ඇත්තටම මේ වගේ දේවල් වෙනවා හිතන්න එපා මේක ලොකු වැරදක් කියලා. මොකද කොච්චර පළපුරුදු කෙනෙක්ට වුණත් අලුත්ම දෙයක් හම්බ වුණාම මුලින් පොඩ්ඩක් වරදින්න පුළුවන්. එහෙනම් මේන අපේ කතාවේ නියම තරුව. ඇක්සනයිට්. මේක නිකම් ගලක් නෙවෙයි. මේක බෝරෝන්, සිලිකන් වගේ දේවල් අඩංගු හරිම සංකීර්ණ ව්‍යුහයක් තියෙන ගොඩක් දුර්ලභ ඛනිජයක්. වැඩි කවුරුත් මේ ගැන අවධානයක් දීලා නැති වුණාට මේ ගල ඇතුලේ පුදුම හිතෙන රහසක් හැංගිලා තියෙනවා. ඉතින් මොකද්ද මේ මං කියව පුදුම රහස? ඇක්සිනයිට් වල තියෙන විශේෂත්වය මොකද්ද? ඒක දැනගන්න නම් අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් විද්‍යාව පැත්තට හැරෙන්න. මෙන්න මේකයි රහස. ඒකට කියන්නේ ප්ලියෝක්‍රොයිසම් කියලා. නම ටිකක් අමුතු වුණාට වැඩේ හරිම සිම්පල්. හිතන්නකෝ එකම ගලක් අතට අරගෙන කරකවල බලනකොට එක පැත්තකින් එක පාටකුත් තව පැත්තකින් තව පාටකුත් පේනවා. සමහර වෙලාවට පාට 3ක් වුණත් පේන්න පුළුවන්. පුදුමයි නේද? ඉතින් කොහොමද මේ මැජික් එක වෙන්නේ? මේක ඇත්තටම මැජික් එකක් නෙවෙයි පිරිසුදු විද්‍යාව. හිතන්න ආලෝක කිරණයක් මේ ගල ඇතුළට යනවා කියලා. ගල ඇතුළේදී ඒ ආලෝකය එක එක පාරවල් වල යනවා. හරියට පාරවල් කීපයකට බෙදෙනවා වගේ. දැන් මේ හැම පාරක්ම ආලෝකයේ තියෙන සමහර පාට උරා ගන්නවා ඒත් එකිනෙකට වෙනස් විදිහද. අන්න ඒකයි හේතුව. ඒ නිසා තමයි අපි එක පැත්තකින් බලද්දී එක පාටකුත් අනිත් පැත්තෙන් බලද්දී තව පාටකුත් දකින්නේ. අවසානයේ අපිට පේන්නේ මේ හැම දෙයකම අපූර්ව මිශ්‍රණයක්. මෙන්න බලන්නකෝ ප්‍රතිඵලය එකම ගල. ඒත් බලන කෝණය අනුව නිල් පාටයි කොළ පාටයි දෙකම පේනවා. අන්න ඒක තමයි ප්ලියෝක්‍රොයිසිසම් කියන මේ අපූර්ව සංසිද්ධියේ තියෙන සුන්දරත්වය. හැබැයි ඉන්න කතාව එතනින් ඉවර නෑ. ඇක්සිනයිට් කිව්වට මේක එකම එක ඛනිජයක් නෙවෙයි. මේක ඇත්තටම එකම පවුලේ සහෝදරයෝ වටේ ඛනිජ කාණ්ඩයක්. එන්න අපි දැන් මේ ඇක්සිනයිට් පවුලේ අයව පොඩ්ඩක් හඳුනාගමු. මේ රූපසටහන දැක්කම පොඩ්ඩක් විද්‍යාව පාඩමක් වගේ පෙනෙයි. ඒත් කලබල වෙන්න එපා. මේක හරිව සරලයි. හිතන්නකෝ ඇක්සනයිට් කියන්නේ අමුද්‍රව්‍ය 3කින් හදන කෑමක් වගේ කියලා. ඒ අමුද්‍රව්‍ය තමයි යකඩ, මැන්ගනීස් සහ මැග්නීසියම්. දැන් මේ තුනෙන් එකක් ටිකක් වැඩියෙන් දැම්මොත් හැදෙන ඇක්සනයිට් වර්ගයත් වෙනස් වෙනවා. හරියට රෙසිපිය වෙනස් වෙනවා වගේ. ඔන්න ඔය අමුද්‍රව්‍ය මිශ්‍රණයෙන් තමයි මේ ලස්සන පාට හැදෙන්නේ. යකඩ වැඩි නම් අපිට ලැබෙන්නේ තද දුඹුරු, දම් රතු වගේ පාට. මැංගනීස් වැඩි නම් කහ තැඹිලි පාට. මැග්නීසියම් තමයි ප්‍රධාන නම් ලා නිල්, ලා දම් වගේ හරිම ලස්සන පාට හැදෙනවා. බලන්නකෝ එකම පවුලක් ඒත් කොච්චරනම් විවිධද? හොඳයි අපි දැන් පාට ගැන කතා කළානේ. එහෙනම් දැන් බලමු මේ අපූර්ව මැණික හැදෙන්නේ කොහොමද? කොහෙද කියලා. ඒ කියන්නේ ඇක්සිනයිට් වල උපත ගැන. ඇක්සිනයිට් හැදෙන්නේ පොළව යට. ගොඩක් ගැඹුරේ. පාෂාණවල තියෙන පොඩි පොඩි පැලුම් හිඩස් ඇතුලේ තමයි මේව නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම යකඩ බහුල ග්‍රීන් ස්ටෝන් වගේ පාෂාණ තමයි මේ වගේ තිප්පොළවල්. හැබැයි මෙන්න වැදගත්ම කාරණය හැදෙන ඇක්සිනයිට් එකේ වර්ගයයි පාටයි තීරණය වෙන්නේ ඒක හැදෙන පාෂාණයේ ඇතුලේම තියෙන රසායනික ද්‍රව්‍ය අණුව. ඒ කියන්නේ පරිසරය තමයි හැමදේම තීරණය කරන්නේ. මේ බලන්න ඒ ගමන කොච්චර ලස්සනද කියලා. වම් පැත්තේ තියෙන්නේ ගලක් ඇතුලේ හැංගිලා ඉන්න අමු ඇක්සිනයිට් එක. හරියට පොළවෙන් ගත්ත ගමන් වගේ. දකුණු පැත්තේ තියෙන්නේ අන්දේක පරිස්සමින් එළියට අරගෙන පිරිසිදු කරලා ලස්සනට හැඩ කරාට පස්සේ එකතු කරන්නෙක්ට නම් මේක හරියට හීනයක් සැබෑවනා වගේ. හරි. අපි විද්‍යාව ගැන, භූවිද්‍යාව ගැන හොඩට කතා කළා. දැන් අපි මේ ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියලා බලමු මිනිස්සු මේ දුර්ලභ මැණික දිහා බලන්නේ කොහොමද කියලා. මොකක්ද මේකට දෙන වටිනාකම? මොනවාද මේකට සම්බන්ධ විශ්වාස?
ඇක්සිනයිට් වල ඉතිහාසය ලෝකේ වටේම යන ගමනක් වගේ. ඒක පටන් ගත්තේ 1800 ගණන්වල ඈත ප්‍රාන්සියෙන්. ඊට පස්සේ 89 දශකවලදී රුසියාවෙන් විශාල නිදි හම්බුණා. ඒත් දැන් ඒ වයින් බොහොමයක් ඉවරයි. අද කාලේ හොඳම තත්වයේ ඇක්සිනයිට් හොයාගන්න පුරුවන් ප්‍රධානම තැනක් තමයි පේරු රාජ්‍යය. එකම ගල ඒතේ දිහා බලන ලෝක දෙකක්. එක පැත්තකින් විද්‍යාත්මක ලෝකය. ඒගොල්ලන්ට මේක යකඩ, මැංගනීස්, මැග්නීසියම් අඩංගු බෝරෝසිලිකයිට් ඛනිජයක්. ඒක තමයි විද්‍යාත්මක ඇත්ත. අනිත් පැත්තෙන් තියෙනවා ආධ්‍යාත්මික ලෝකය. ඒ කියන්නේ විශ්වාස මත පදනම් වුණු ලෝකය. ඒ අය කියනවා මේ ගලෙන් හදපු බ්‍රේස්ලට් එකක් වගේ දෙයක් පැලඳුවම ඒකේ තියෙන ධන ආයනවලට ශරීරයක ඇතුළු වෙන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වෙනම කතාවක්. ඉතින් මේ ඇක්සිනයිට් කතාවෙන් අපිට ලොකු දෙයක් හිතන්න ඉඩ දෙනවා නේද? අපි හැමදාම දකින සමහර වෙලාවට සාමාන්‍යයි කියලා හිතන දේවල් දිහා පොඩ්ඩක් වෙනස් විදිහකට වෙනස් පැත්තකින් බලනකම් ඒ ඇතුලේ කොයිතරම්නම් පුදුම හිතන සංකීර්ණ රහස් ලෝකයක් හැංගිලා දෙනවද?